මාලිනී ෆොන්සේකා මහත්මිය කියන්නේ මගේ ජීවිතේ කොටසක්. එතුමිය නිසා තමයි ඇත්තටම මම නිලියෙක් වෙන්න ඕන කියලා තීරණය කරේ. ඒකට හේතුව තමයි මම ඉස්කෝලේ යනකොට පොඩි කාලේ ඉඳලා මගේ ඉස්කෝලේ ළඟ තිබ්බ ෆිල්ම් හෝල් එකේ මම පොඩි කාලේ ඉඳලා දැක්කේ එතුමියගේ කටවුට්ස්, එතුමියගේ ෆොටෝස්. මම බිම තියෙන පොඩි රේල් කෑලි ඇඳගෙන ගිහලා ගෙදර ගිහිල්ලා ලයිට් එකට තියලා බලපු වාර අනන්තයි. ඉතින් මං නිලියෙක් වෙන්න ඕන කියලා තීරණයම කරේ. ඒ ෆොටෝස් දැකලා කටවුට්ස් දැකලා අපි ඉස්කෝලේදී මගේ යාළුවොත් එක්ක එකතු වෙලා එතුමියට අපි ලියුමක් ලිව්වා රසිකාවේ හැටියට. ඒක ඉස්කෝලේට හවුවෙලා මාව ඔෆිස් එකට ගෙනියලා ලොකු ප්‍රශ්නයක් වුණා. නමුත් ඒක මගේ ප්‍රින්සිපල්ට තේරිලා ඒ ලියුම අපිට දුන්නා. අපි ඒක එතුමියට පෝස්ට් කරේ නැහැ. හැබැයි මම ඉස්කෝලේ යන කාලෙම මම නිලියෙක් වෙන්න ඕන කියලා තීරණය කරලා මම සිනමුණු තරඟ කියන එකට ෆොටෝ එකක් දැම්මා. මම මාලිනී ෆොන්සේකා වගේ වෙන්න ආසයි කියලා. මාව ඒකට තේරුණා. ඒ ආපු ගමන තමයි අදටත් මම මේ ඇවිල්ලා තියෙන්නේ. මම දවසක මාතර යනකොට මාලිනී අක්කමට හම්බ වෙනා. අපි දෙන්න මාතර ගියා. මම අර පොඩි කාලේ ලියපු ලියුම මගේ ළඟ තිබුණා. මම එතුමියට දුන්නා. එයා දන්නවා මං එයා නිසා එයාට ආදරයට ආසාවට මම නිලියෙක් වුණා කියන එක. ඉතින් ඇත්තට මං කැමති නෑ කියන්න අපෙන් සදහටම වෙන් වුණා කියලා කියන මං ආස නෑ. අර සම්මාන දකින්නකොට හරි දුකයි. ඉතින් මම කියන්නේ නැවත මගේ රටේම ඉපදේවා. ඉපදෙන මගේ ප්‍රාර්ථනාව එයයි. ඇය තමයි අපේ ලංකාවේ නිලි රැජින සහ අපිට පාර කියලා දුන්නේ එතුමිය. ඉතින් එතුමිය අපේ රටේ නැවත ඉපදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හරි ආදරේ. මං හිතන්නේ මාලිනී ෆොන්සේකා මහත්මියගේ වියෝය සිංහල සිනමාවේ කවමදාකවත් පිරවිය නොහැකි අඩුවක් තබමින් ඇය අපෙන් සමුගන්නවා. මං හිතන්නේ අතිශයින්ම කනගාටුදායක අවස්ථාවක් මේක. ඇය තරම් ශ්‍රේෂ්ඨ, ඇය තරම් දක්ෂ, ඇය තරම් ආදරණීය සොඳුරු ගැහැණියක් මගේ ජීවිතේ හොඳම මිතුරියක් වීම ගැන මං අද ආඩම්බර වෙනවා. අපි බොහොම සතුටින් හිටියා. මම සිනමාවට එනකොට මාලිනී අක්කා බොහොම ජනප්‍රිය කෙනෙක්. තුෂාරා වගේ චිත්‍රපටි කරලා ඇය මට ආభాෂයක් වුණා. ඇයව දිහා බලන්න පුරුදු වුණා අපි. ඊටාම ගෞරවයෙන්. ඉතින් මං හිතන්නේ මේක අපිට සදාකාලික දුකක් වෙයි.